තිරුවන් සරණ සිල්ජනට මේ වරන්දර එක්ක ඉන්නේ වරන්දර දෙන්නෙක් ඉන්නවා මෙතන. දෙන්නගින් මේක ළමයි මේ වරන් අරගෙන දේවාලේ කෙනෙක් තමයි වරන් අරන් දීලා තියෙන්නේ. සල්ලි ලස්ස ගණන් වියදම් කරලා තියෙනවා හොඳට. ඥාතිය කතා කරලානේ අද වෙනකම් මම දැන් මේ හිරිය කෙපුවට තමයි ඥාතිය කතා කරේ. මුඛ හිරවත් කපලානේ අවුරුදු ගාණක් වරම තියාගෙන වැඩක් කරලා තියෙනවා. දෝෂ තියාගෙන ඉන්නේ මේ දෝෂ තියෙනවා මෙයාගේ බඩේ දෝෂයක් තියෙනවා. මේ මුඛ හිර කපලා ඥාතිය කතා කරලා කවුද කියලා කියන්නේ එහෙම තියාගෙන තමයි වැඩ කරලා තියෙන්නේ මේ වරම කරගෙන ඉන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා අන්තිමේට මේ ලෙඩ වෙන එක තමයි වෙන්නේ. ඔය ටික කාලයක් කරගෙන යනවා කියාට පස්සේ හිර වෙලා ලෙඩ වෙලා තමන් මේ ලෙඩ ඇඳටම වැටෙනවා. එහෙම තමයි මේ අමනුෂ්‍යෙක් දැන් ඇඟේ තියාගෙන වැඩ කරන්න ගියාම වෙන්නේ. දෝෂ තියාගෙන වැඩ කරොත් අන්තිමේ ලෙඩ වෙනවා. මේ දැන් වරන් අරන් දෙනකොට බලන්න ඕන තමන්ගේ අමනුෂ්‍ය බැල්ම තියෙනවද ඥාතික් නැතු වෙන දෝෂයක් තියෙනවද ඇඟ ශරීරයේ දෝෂ තියෙනවද ඒ සියලු දේ සුද්ධ කරන් තමයි වරම් පූජා තියාගෙන තියන්නේ. මෙයා දැන් මෙහෙම දෝෂ තියාගෙන වරම් පූජා තියලා ඒ ඉන්න දෝෂත් බල වෙලා තියෙනවා. අමනුෂ්‍යත් බල වෙලා ඉන්නේ දැන් බල අරගෙන. හරියටම බලන්න ඕන තමන්ගේ වරම සුද්ධ වුණාට පස්සේ අමනුෂ්‍ය තියෙන දුර දැනගන්න ඕනේ. ඒ ඇදුතුමා දැනගන්න ඕනේ මේ දරුවට දෝෂයක් තියෙනවද දෝෂයක් තියෙනවා ළමේ ඥාති දෙන්නේ. ඒ ඥාතින්ට වැඩි ඉස්සරහට පැනලා තින්නේ මේ වෙනත් බලවේග මේ ළමයාගේ. ඊටත් ගොඩක් අමනුෂ්‍යෙන් බොරුවට නාති වගේ රඟපානවා. බොරු කියනවා මම වරන් දෙන්න ආවේ කියලා. ඉතින් ඇඟට වෙලා ඉඳගෙන ටික ටික නැත්තරම නැති කරන ලෙඩ කරනවා. තමන්ගේ අතේ තියෙන සන්තකෙම නැති කරනවා. හතර වටේ දේවාලේ ගානේ ඇවිද්දනවා. එහෙම තමයි ගොඩක් ඔය බලවේග කරන්නේ. බලද්දී විනේට ඉන්න අමනුෂ්‍යයත් මේ වරන් දෙන්න වගේ කතා කරනවා. ඒක නා හොඳට බලන්න ඕනේ පරික්ෂා කරලා තමන්ගේ වරමේ ඉන්න ඥාතියෙක්ද නැත්නම් වෙන යම් බලවේගයක්ද කියලා හොඳට පරික්ෂා කරගන්න ඕනේ. නැත්තම් කවදා හරි ඉතින් හැමදාම දේවාලේ ගානේ තමයි ඇවිද ඉන්න වෙන්නේ. මේ දෝෂ තියාගෙන ඥාතිය නෙමෙයි ඉන්නේ දෝෂයක් තියෙන දෝෂේ පේන්නෙත් නෑ. ඉතින් බොරුවට කෑග ගහ ඉන්නවා. ඉඳලා අන්තිමේ ලෙඩ ඇඳටම වැටෙන තත්ත්වයටපත් කරනවා. ඒ ඉඳන් හොඳට පරික්ෂා කරගන්න.